බස් මෝඩ් එකට දාගත්ත මල්ටිමීටරේ මේ බැටරියෙන් වලට බලා ගන්න පුළුවන්. මේ පැත්තේ එක ධන, මේ පැත්තේ අයින් මේක ධන, මෙහා පැත්තේ මේ පින් එක නැතුව තුන්වෙනි එක ඍණ. අපි බලමු මේ විදිහට ධනට ධන තියලා බලමු ඉස්සරවම. මේක අපි බලමු. මේක ෆුල් ෂෝට්. මේක ඍණට තියලා මේක ධනට තිබ්බහම මේ අගයක් වැටෙන්නේ නැතුව එක වැටෙන්න ඕන. හොඳට තියනවා නම් හාෆ් ෂෝට් නම් අගයක් වැටෙනවා. එහෙම තියෙද්දින් ෆුල් ෂෝට් මේ ෆෝන් එක. ඒකට අද ෆුල් ෂෝට් ෆෝන් එක. කොහොමද හදාගන්නේ කියලා බලමු අපි. ඒකටම වෝටර් ඩැමේජ්. පරණ වෝටර් ඩැමේජ් තියෙන්නේ. මේ වතුර වැටලා මේ ඔක්සයිඩ් බැඳිලා ගන්න දෙයක් නැහැ. මේ කැපැසිටි එහෙම එකයි මේ ෂෝට් වෙලා දෙන්නේ. අනිවාර්යෙන් කැප් එක ෂෝට් එක ඇත්තේ අපි බලමු. හරි දැන් අපි පවර් සප්ලයි එකට කනෙක්ට් කරලා බලමු. ඔයාලා බලන්න. මෙන්න මෙතන තියෙන චූටි කැපැසිටර් එක. මේ මෙතන ASCII තියෙන චූටි කැපැසිටර් එක මම ඔයාලට කිව්වේ ෂෝට් කියලා ඉස්සෙල්ලා. මේ මෙතන ASCII තියෙන එක. ඒක හීට් වෙනවා මේ කැපැසිටර් එක. වැඩි හීට් වෙන්නේ නැහැ. මොකද මේ අපි වෝල්ටේජ් එක දීලා තියෙන්නේ මේ වෝල්ටේජ් එකක් දීලා තියෙන්නේ. එතනින් එහාට දෙන්න බෑ පවර් සප්ලයි එක නතර වෙනවා. මේ ඒක චූටි වල හිමීට හීට් වෙනවා. අපි කැපැසිටර් එක කරලා බලමු. ෂෝට් එක හරියයිද කියලා ෆෝන් එකේ. හරි ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් වෝල්ට් 4.2යි දීලා තියෙන්නේ. පවර් සප්ලයි එකෙන් කනෙක්ට් කරලා තියෙන ෆෝන් එකට. ප්ලග් දෙක අන්න බලන්න පවර් බටන් එක ඔප්පු ගමන් වෝල්ටේජ් එක ගන්න පටන් ගන්නවා. ඩිස්ප්ලේ එකෙන් නැහැ. ඩිස්ප්ලේ ගිහිලා තියෙන්නේ. ඒක නිසා ඩිස්ප්ලේ එකකුත් දාගන්න ඕනේ.